අද අපි කතා කරන්න යන්නේ ඔබට තියෙන වටිනාම වත්කම ගැන. මොකක්ද මේ? ඒ තමා ඔබගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක. එහෙම නැත්නම් පුද්ගලික සන්නාමය. ඇයි මේක වැදගත්? මොකද අද මේ ඉන්න ඉන්ටර්නෙට් යුගයේ ඔබගේ ඔන්ලයින් බ්‍රෑන්ඩ් එක අන්තර්ජාලයේ ඔබ ගැන මිනිස්සු දකින විදිය හරිම වැදගත්. දැන් මේක පිළිබඳව අපි බොරු රංගපෑමක් නැත්නම් මාවපෑමක් කිරීම වැරදි. ඔබ ඇත්තටම ඔබ කවුද කියන ඔබගේ ගතිගුණ, ඔබගේ අදහස් ඒ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න ඕනේ. එතකොට ඔබට තියෙනවා නම් මොනවා හරි දෙයක් පිළිබඳ රුචිකත්වයක්, යම් කුසලතාවයක්, දක්ෂකමක් ඒක නිරූපණය කරන්න පුළුවන්. ඔබට අඳින්න පුළුවන් නම්, ඔබට සින්දු කියන්න පුළුවන් නම්, එහෙම නැත්නම් ඔබට හොඳ දැනුමක් තියෙනවා නම් ඒක අනිත් අය එක්ක බෙදා ගන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් ඔබගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක යූස් කරගෙන ඔබට අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන්න. අදහස් හුවමාරු කරගන්න. ඒ කට්ටියගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න. මේ විදිහට ඔබට පුළුවන් ඔබගේ අවට පමණක් නොව අන්තර්ජාලය පුරාම ජාත්‍යන්තරව කට්ටිය එක්ක එකතු වෙන්න. ඒ වගේම තව වැදගත් දෙයක් තමයි අනිත් අයට ගරු කරන්න. නිකන් අනවශ්‍ය දේවල් පළ කරන්න එපා. හරි දේ පමණක් කතා කරන්න. ඔබගේ හිතට එකඟව වැඩ කරන්න. මෙන්න මේ විදිහට වැඩ කළොත් ඔබට පුළුවන් ඔබගේ ලොකුම වත්කම වෙන ඔබගේ පුද්ගලික සන්නාමය එහෙම නැත්නම් පර්සනල් බ්‍රෑන්ඩ් එක ඔබට හදාගන්න.